AI වලට පුළුවන්ද පූජකවරුන්ව එහෙමත් නැත්නම් පාස්ටර්ස්ලව රිප්ලේස් කරන්න. සමහර අය හිතන දෙයක් තමයි AI වලට පුළුවන් මේ බයිබලය රිප්ලේස් කරන්න, ෆාදර්ස්ලව රිප්ලේස් කරන්න, පාස්ටර්ස්ලව රිප්ලේස් කරන්න, ඕන දෙයක් රිප්ලේස් කරන්න AI වලට පුළුවන් කියලා සමහර අය හිතනවා. හැබැයි ගොඩක් AI සිස්ටම්ස් එක්ක වැඩ කරන නිසා මම කියන්නේ එහෙම රිප්ලේස් කරන්න බෑ. එහෙම රිප්ලේස් කරන්න බෑ කියන හේතුත් මගේ ළඟ තියෙනවා. ඊට කලින් බලමු සමහර අය හිතන්න පුළුවන් AI වලින් ඇයි මේ රිප්ලේස් කරන්න ලේසි කියලා ප්‍රීචර්ස් ලව. ඒ කියන්නේ පල්ලියක ෆාදර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පාස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. AI යූස් කරලා ගොඩක් අය දැන් සමාජයේ දේවල් කරනවා. වීඩියෝ ජෙනරේට් කරනවා, ෆොටෝ ජෙනරේට් කරනවා, ඊමේල්ස් ටයිප් කරනවා, වයිබ් කෝඩ් කරනවා, සොෆ්ට්වෙයාර්ස් හදනවා, වෙබ්සයිට්ස් හදනවා, ගොඩක් දේවල් කරනවා. AI යූස් කරලා ගොඩක් දේවල් කරන්න පුළුවන්. AI කියන්නේ වැරදි දෙයක් නෙමෙයි. හැබැයි AI පාවිච්චි කරලා දේව වචනය ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්ද? AI පාවිච්චි කරලා කරන්න පුළුවන් ලොකුම දේ තමයි දේව වචනය කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න එකයි. දේව වචනය හරියට මොකක්ද කිව්වේ කියන එක හොයාගන්න එකයි. දේව වචනය ඔයාට හොයාගන්න අමතක වුණාම සර්ච් කරන එකයි. AI වලින් කරන්න බැරිම දේවල් දෙකක් තමයි revelation සහ discernment කියන්නේ. මොකක්ද මේ revelation සහ discernment කියන්නේ? revelation කියන වචනේ සිංහල තේරුම තමයි එළිදරව්ව කියන එක. දේව වචනේ කියවීමෙන් එළිදරව්ව ලැබෙනවා කියලා අපි අහලා තියෙනවා. ඉතින් මේ දේව වචනේ කියවීමෙන් එළිදරව්ව ලැබෙන එකට AI එකට කිසිම දෙයක් කරන්න බෑ. AI system එකකට බෑ කවදාවත් ඔයාට එළිදරව්වක් දෙන්න. මම මේකට තව වැඩිදුර ඉස්සරහට මේ වීඩියෝ එක කතා කරන්නම්. දෙවෙනි දේ තමයි discernment කියන එක. එහෙමත් නැත්නම් ආත්ම විමසීම කියන එක. මේකත් AI වලට කරන්න බැරි දෙයක්. මොකද AI කියන මොඩල් එක AI මොන මොඩල් එක වුණත් ඔයා යූස් කරන ChatGPT, Gemini, Grok, Claude ඕන එකක් යූස් කරත් ඕකේ තියෙන හොඳම මොඩල් එක යූස් කරත් AI වලට බෑ මේ discernment කියන එක කරන්න. AI වලට පුළුවන් තියෙන information අරගෙන ඒක ස්ට්‍රක්චර් කරලා නැත්නම් ඒක උඩින් හිතලා ඒ කියන්නේ AI system එකක් විදිහට හිතලා ඔයාට information ආයෙ දෙන්න. හැබැයි AI වලට කවදාවත් මේ revelation කියන එකවත් එළිදරව්වක් කියන එකක්වත් discernment කියන එකක්වත් තුලට යන්න බෑ. මේ discernment කියන එක සහ revelation කියන එක එන්නේ සුද්ධාත්මයන් වහන්සේ තුලින්. දේ වචනේ කියවීමෙන් ඔයාට revelation එකක් එන්නේ සුද්ධාත්මයන් වහන්සේ ඔයාව prompt කරන විදිහට. නැත්නම් ඔයාට discernment කියන එක ආත්ම විමසීම කියන එක එන්නේ සුද්ධාත්මයන් වහන්සේ තුලින්. මේක ගැන කතා කරන්න හොඳම තැන තමයි බයිබල් එක. අපි ගිහලා බයිබල් එකකින් බලමු මේක ගැන මොකක්ද කියලා තියෙන්නේ කියලා. බයිබලයේ කියනවා හේබ්‍රු 4:12 මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනේ ජීවමානය බලවත්ය කොයිම දෙමෝහත් කඩුවකටත් වඩා තියුණුය ප්‍රාණය හා ආත්මයද සංදිහා ඇටමිදුළු වෙන් කරන තරමට කාවදින්නේ සිතේ සිතුවිලිද අදහස්ද විමසන්නේ. දැන් මෙතන සිතේ සිතුවිලිද අදහස්ද විමසන්නේ කියන එකෙන් අදහස් කරන්නේ ඔයාගේ සිතේ තියෙන දේවල් වලට ඉම්පැක්ට් කරන්න සහ ඒවා විමසලා බලන්න මේ දේව වචනයට හැකියාවක් තියෙනවා කියලා. මේක AI සිස්ටම් එකකට කරන්න බෑ. එතකොට මේ discernment එක ආත්ම විමසීම කියන එකත් AI වලට කරන්න බෑ. උදාහරණයක් විදිහට අපි ගමු පේත්‍රස් වතුර උඩ ඇවිදින කතාව. මේ කතාව එක එක්කෙනාට එක එක විදිහට බලපාන්න පුළුවන්. AI සිස්ටම් එකකට පුළුවන් මේ කතාව ඉන්ටර්නෙට් එකේ තියෙන knowledge එක හරහා ඔයාට දෙන්න හෝ එයා හිතන විදිහට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට AI සිස්ටම් එකක් විදිහට එයාට ඒ information එක ගන්න පුළුවන් විදිහට එයාට දෙන්න විතරයි පුළුවන්. නැතු ඔයාගේ සිටුේෂන් එකට අදාළ වෙන විදිහට අද දවසේ වචනයක් විදිහට ඔයාගේ ස්පිරිට් එකට අදාළ වෙන විදිහට දෙන්න කිසිම හැකියාවක් AI සිස්ටම් එකට නැහැ. අන්න ඒක නිසායි කවදාවත් AI සිස්ටම් එකට ප්‍රීචර් කෙනෙක්ව, ෆාදර් කෙනෙක්ව, පාස්ටර් කෙනෙක්ව රිප්ලේස් කරන්න බැරි වෙන්නේ. දෙවෙනි දේ තමයි උදාහරණයක් විදිහට ඔයාට ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රශ්නයක් තුලින් යනවා නම් ඔයා ගිහලා ෆාදර් කෙනෙක්ගෙන් හරි පාස්ටර් කෙනෙක්ගෙන් හරි මේ ප්‍රශ්නෙට උත්තරය අහනවා නම් එහෙමත් නැත්තම් ඔයා ඊටද පූජාවට යනකොට සර්විස් එකකට යනකොට ඔයා දේවමයට යනකොට ඒ ෆාදර් හෝ පාස්ටර් කියන දේව වචනේ ඒ දේශනාවේ කියන දෙයක් ඔයාගේ හිතට කාවාදින්නේ ඒ වෙලාවේ ඔයා ඉන්න සිටුේෂන් එකට සුද්ධාත්මයන් වහන්සේ තුලින් ඔයාට දෙන වචනේ ඔයාට දෙන රෙවලේෂන් එක නිසා මිසක් නිකන් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් නිසා නෙමෙයි. ඉතින් කවදාවත් ඔය දේ AI සිස්ටම් එකකට කරන්න බෑ. ඔන්න ඔය හේතුව නිසා AI සිස්ටම් එකකට කවදාවත් බෑ ප්‍රීචර් කෙනෙක්වත් පාස්ටර් කෙනෙක්වත් අඩුම ගානේ මේ බයිබල් එකේ තියෙන වචනවත් රිප්ලේස් කරන්න. බයිබලයේ කියන කවදාවත් රිප්ලේස් කරන්න AI සිස්ටම් එකකට බැරි වෙන්නේ ඔන්න ඔය හේතුව නිසායි. ඉතින් මමත් ඔයාලට උනන්දු කරන්න කැමති බයිබල් එක කියවන්න. බයිබලයේ කියවද්දී ඔයාට ඒ එන එළිදරව්ව, ඔයාට ඒ එන ඩිසර්න්මන්ට් එක, ඔයාට ඒ එන දේවල් ඔයාට වෙන කිසිම තැනකින් ගන්න හැකියාවක් නැහැ. ගන්න පුළුවන් එකම තැන බයිබලයේ විතරයි. ඉතින් මම ඔයාලට උනන්දු කරන්න කැමති කීතර බයිබලයක් තියෙනවනම් බයිබලයේ කියවන්න. නැත්නම් දේ වචනය අහන්න. ඔයාගේ ජීවිතේ වෙනස් වෙනවා ඔයාටම තේරෙයි. ඉතින් ඔය ටික මතක තියාගන්න. Now have very nice day and God bless you.